අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා ඉතිහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා පුංචි සහයෝගයක් ලබා දෙන්න. ඉතින් එහෙම කළොත් විතරයි අපි මේ වගේ වීඩියෝ දාපු සැනින් ආර notification එක ළඟට ගෙන්නගෙන විස්තර බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙනකොට ඔන්න ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි දෙවන අධීරයේ අයට ඇයි මේ මුදල් ලබා දෙන්නේ නැත්තේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් කලින් සිස්ටම් එකටත් දාලා තිබුණා ඒකේ දාලා තිබුණ දිනේ වැරදිලා තිබුණා 1971 කියලා තමයි දාලා තිබුණේ. ඉතින් පස්සේ සමහර අයට මැසේජ් ආවා ලංකා බැංකුවෙන් සල්ලි වැටුණා කියලා. ඉතින් ඊට පස්සේ බැංකුවට ගිහින් බලනකොට ඒ අයගේ ඒ මුදලුත් එතනදී හෝල් කරලා තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ ඒ මැසේජ් එක ආවට පස්සේ පැය දෙකකට තුනකට පස්සේ බලනකොට තමයි මේ සිස්ටම් එකෙත් වැරිලා තිබ්බ දේවල් ඔක්කොම ආය කිසි කෙනෙක්ට පෙන්නුවේ නැත්තේ. ඉතින් මේක ආස්වාසම සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සිස්ටම් එකේ අවුලක් තමයි. ඒක නිසා මුදල් හැමෝටම ලබා දෙන්න තමයි කටයුතු කරේ ඒ වෙලාවේ. ඉතින් මේක පද්ධතිය ඇති වූ දෝෂයක් හින්දා තමයි මේ වෙනකොට ඔයාලට මුදල් ලබා දෙන්න ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් වෙන මාසවල නම් 27 28 30 කියන දිනවල වෙනකොට වැඩිහිටි දීමනාවත් අසසුම ගිනුම් හිමි පවුල්වල අයගේ ගිනුම් වලට බැර කරා. ඉතින් මේ මාසේ තවම ඔක්තෝබර් මාසයට අදාළ වැඩිහිටි දීමනාවත් මේ වෙනකොට බැංකු ගිනුම් ගත කරලා නැහැ. හැබැයි තැපැල් කන්තෝරු සහ උපතැපැල් කාර්යාල වලින් අපේ ඒ වැඩිහිටි අය ලබා ගන්න අයට මේ මුදල් නිසියාකාරව ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ තැපැල් කන්තෝරු වලින් ලබා ගන්න අයට ඔන්න වැඩිහිටි දීමනාව ලබා ගන්න. ඉතින් අනිත් අයත් බය වෙන්න එපා. යාගේ ගිනුම් වලට ඉක්මනින්ම බැර කරනවා. මේ සිස්ටම් එකේ ඇති වෙලා තියෙන දෝෂය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරලා ඔයාලට මේ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේක සිස්ටම් එකේ පෙන්වෙන්නේ නැති වුණත් ඔයාලට ගිය මාසේ වගේ ඉක්මනින්ම ඔයාලගේ බැංකු ගිණුම් වලට මේ මුදල් බැර කරන්න කටයුතු කරනවා කියලා තමයි මම අසසම සුසාධක ප්‍රතිලාභ මණ්ඩලයට කතා කරාට පස්සේ ඒගොල්ලෝ දුන්න උත්තරේ තමයි ඔන්න ඔය විදිහට. ඉතින් සිස්ටම් එකට දැම්මත් නැතත් ඔයගොල්ලෝගේ බැංකු ගිණුම් වලට දානවා කියලා තමයි ඒගොල්ලෝ මට ලබා දුන්න උත්තරේ හැටියට ඔයාලට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් මම දන්නේ මොකක්ද කියලා මේ වගේ දෙයක් වෙන්න හේතුව. ඉතින් ඒක නම් ඒගොල්ලෝ පැහැදිලි කරේ නැහැ. පද්ධතියේ ඇති වූ දෝෂයක් නිසා තමයි කියලා තමයි මට සඳහන් කළේ. ඉතින් මේ කෙසේ වෙතත් ඔයාලට ඉක්මනින්ම ලබා දෙයි. ඒගොල්ලෝ දිනයක් නම් සඳහන් කරේ නැහැ මෙන්න මේ දවසේ හෙට දානවා කියලා. ඒගොල්ලෝ කිව්වේ ඉක්මනින්ම මේ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ හිගමුදලුත් එක්කම ඉතින් සඳහන් වෙලා තිබුණේ ඒගොල්ලෝගේ පද්ධතියත් කලින්ම හිගමුදලුත් එක්ක තමයි. ඒක නිසා හිගමුදලුත් ලබා දෙනවා. කිසි කෙනෙක් බය වෙන්න එපා, අවුල් ගන්න එපා. මේ හිටියා වගේ ඔහොම ඉවසලා ඉන්න ඔයාලගේ බැංකු ගිණුම් වලට තමයි කෙලින්ම මුදල් බැර වෙන්නේ. ඒක නිසා ඔයාලා SMS alert සේවාව සක්‍රිය කරගෙන තියෙනවා නම් ඔන්න ඉක්මනින්ම මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා අපේ group එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම Facebook page එකත් follow කරලා තියාගන්න. එතකොට ඔයාලට ඉක්මනින් දැනගන්න පුළුවන් SMS alert සේවාව එන්නේ නැති අය ඉන්නවා නම්. ඉතින් මොකද group එකටත් SMS alert සේවාව තියෙන අය ආපු ගමන් group එකටත් දාන. ඉතින් මමත් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මම දැනුවත් කරන්න කලින් මම busy වෙලා හිටියොත් group එකේ තව අය ඉන්නවා. ඒ අය ඔයාලා දැනුවත් කරා ඔයාලට පුළුවන් එතකොට බැංකුවට ගිහිල්ලා මුදල් ලබා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා. ඉතින් වැදගත්යි කියලා හිතුණා නම් විතරක් වීඩියෝ එකට like කරන්න. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් හැටියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් යන්න හැමෝටම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.